හැමෝම අදත් අපේ යුනිවර්සිටි මේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආවෘත්තෙන් පස්සේ ආගේ ජීවිතය මොන විදිහටද වෙනස් වෙන්නේ කියලා. ඉතින් හැමදාමත් වගේ මේක පික කාඩ් රීඩින් එකක් විදිහට තමයි අරන් තියෙන්නේ. ඉතින් ඔයාලගේ ඇස් දෙක ඉස්සෙල්ලම ආකර්ෂණය වෙන ඒ රූපය තෝරලා description box එකේ තියෙන ඒ ටයිම්ලයින් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඔයාලට අපේ පණිවිඩය මොකක්ද කියලා බලන්න. එහෙනම් වැඩි වෙලාවක් ගන්න නැතුව අපි වීඩියෝ එකට යමු. ඒ වගේම ඉල්ලීමක් කරනවා. ඔයාලා අපේ යුනිවර්සිටි මේ YouTube channel එකට අලුත් නම් මේ වීඩියෝ එකෙන් අපේ channel එක ඔයාලට රෙසිඩන්ට් එකක් තියනවා කියලා දැනෙනවා නම් අපේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඔයාගේ තේරීම පළවෙනි රූපයද? එහෙනම් මෙන්න මේක තමයි ඔයාට ආවේ පණිවිඩය. මේ රූපයෙන් ඔයාට කියනවා ඔයා වටේ ලොකු ශක්තියක් තියෙනවා කියලා. හරියට මේ රූපේ ඉන්න කින්න මැදින් ඇවිතගෙන ගිය කාන්තාවක් වගේ තමයි මෙන්න මේක පේනවා කියලා කියන්නේ. ඒ වගේම නිහඬවම ඔයාට හරි ලස්සන විදිහට කාගේවත් වගකීමක් හෝ වගවීමක් නැතුව ඔයාට ඔයාගේ ගමන යන්න පුළුවන් කියලා මෙන්න මේක කන්ෆර්මේෂන් එකක් විදිහට ඔයාට දෙනවා. ඒ වගේම ගොඩක් අය ඔයාව වටන්න උත්සාහ කරන ගොඩක් අය ඔයා වටේ ඉන්නවා. හැබැයි ඔයා ඒ දේවල් කෙයා කරන්නේ නැතුව ඔයාගේ ගමන ඔයාට එන ඔපචුනිටිස් එක්ක ඉස්සරහට යනවා කියලා තමයි මේක කියන්නේ. මේකෙදි කියනවා ඔබ අන් අය පින්දැමිය හැකි අවස්ථා හරහා යන නමුත් ඔබ අවසානයේදී ඔබට අවශ්‍ය දේ කරා ළඟා වේ. අන්න ඒ විදිහට ඔයාගේ ඒම්ස් වලට අනිත් අය කියන දේවල් කන්සිඩර් කරන්නේ නැතුව ඉස්සරහට යමින් ඔයාගේ ගමන යනවා කියලා මේ රූපයෙන් ඔයාට කියනවා. ඒ වගේම තවදුරටත් කියනවා ඔයාට විශාල පරිවර්තනයක් පෙන්වුම් කරනවා කියලා. අර මං කිව්ව කලින් කාරණාව මේකත් එක්ක යනගත්තත් අපිට කියන්න පුළුවන්. ඔයා කාලයක් ගත කරන අනිත් අයද කියන දේවල් ගැන හිත ඔයාට ඔයාම නිකන් පහත් කරගෙන වගේ ඒ වගේ සිටුේෂන් වල හිටියා නම් ඒ හැමදේම වෙනස් වෙලා හැමදේම හොඳ අතට වෙනස් වෙලා ඔයාගේ ජීවිතය මේ අවුරුද්දෙන් පස්සේ කාලේ වෙනස් වෙනවා කියලා පරිවර්තනයකට ලක් වෙනවා කියලා මේ වීඩියෝ එකෙන් ආට කියනවා. ඒ වගේම තවදුරටත් කියනවා ඔයාගේ ආත්මයට ගැලපෙන්නේ නැති, ඔයාගේ විදිහට ගැලපෙන්නේ නැති, ඔයා වටේ ඉන්න සමහර මිනිස්සු මෙන්න මේ කාලය ඇතුළත ඔයාගෙන් ඈත් වෙනවා කියලා. ඒ වගේම තවදුරටත් කියනවා හැම දෙයක්ම අර ඔයාට අවශ්‍ය විදිහට හරියට ඩ්‍රාමා එකක් පිටිපස්සේ ඩ්‍රාමා එකක් ටෙලිකාස්ට් කරනකොට ඒ ඩ්‍රාමා එක පිටිපස්සේ ඒකට අවශ්‍ය හැමදේම තියෙනවනේ. අන්න ඒ වගේ ඔයාට අවශ්‍ය හැමදේම තිරින් පිටිපස්සේ සැකසෙමින් පවතිනවා කියලා. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා මිනිස්සු ඔයාගේ ආලෝකය දකිනවලු. මිනිස්සු ඔයාගේ ආලෝකය දකිනවා කියන එකෙන් කියන්නේ මිනිස්සු කවදාවත් ඔයාගේ දැකපු නැති හොඳ දේවල්, එතකොට ඔයාගේ සමහර හැකියාවන් මේ හැම දේ ගැනම ඔයාට හොඳ කියනවා, ඔයාගේ හොඳ දකිනවා, ඔයාට සපෝට් කරන්න කට්ටිය එනවා. අන්න ඒ වගේ ඔයාගේ ජීවිතය ආලෝකය මිනිස්සු දකිනවා කියලා කියනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී සමහර අය ඔයාට ඒ ගැන කිව්වේ නැතත් ඒගොල්ලෝ ඒ දේවල් ඔයාගෙන් දකිනවා කියන එක කියනවා. ඒ කියන්නේ සමහර අය ඉන්නවනේ කොච්චර දේවල් හොඳ වුණත් ඒක කියන්නේ නැති. අන්න එහෙම අයත් ඔයාගේ ජීවිතේ ඉන්නවලු. හැබැයි යාළුවා පවා ඔයාගේ මේ වෙනස දකිනවා කියලා කියනවා. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එකෙන් කියනවා මේ රූපෙන් ඔයාට කියනවා දිගටම යන්න. ඔයා හිතනවට වඩා ඔයාට අවශ්‍ය දෙයට ඔයා ගොඩක් සමීපයි කියලා. ඉතින් ඔයා කරන්න ඕනේ එහෙනම් මොකක්ද? ඔයාගේ ඒ හීනට යන්න ඔයාගේ ප්ලෑන් එක ෆලෝ කරන එක. ඔයාගේ ස්ටෙප් ටික ඔයකින් එක කම්ප්ලීට් කර ඉස්සරහට යන එක. තවදුරටත් ඔයාට කියනවා අර මං කියවනේ ඔයාගම පාතල දාගත්ත කාලයක් වගේ ජීවිතේ තියෙන්නේ නැති කියලා. මෙතනදී ඔයාට කියනවා ඔයා ඔයාගේ වටිනාකම අඳුන ගන්න. ස්වයං වටිනාකම පිළිබඳව ඔයා විශ්වාසයක් ඇති කරගන්න. ඔයාගේ ප්ලෑන්ස්, ඔයාගේ තීරණ, සමහර අරමුණු, ඔයාගේ ඩවුට් එකක් ඇති බට ස්ටිල් ඔයාව බිලීව් කරන්න කියලා මේකෙදි ඔයාට කියනවා. ඒ වගේම තවදුරටත් කියනවා ආදරය, රැකියාව, තව වෙන අය ඔයාට සලකන විදිය මේ ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඔයා හොඳම දේවල් ලැබෙන සුදුසු නිසා හොඳම දේවල් ඉල්ලීමට තමයි මේක කාලේ කියලා. ලව් ඇට්‍රැක්ෂන් මෙතඩ්ස් එක ෆලෝ කරනවා නම් ඒ මෙතඩ්ස් වලින්
ආට අවශ්‍ය දේවල් ඇට්‍රැක්ට් කරගන්න try කරන්න කියලා මේ වීඩියෝ එකෙන් ආට මතක් කරනවා. ඒ කියන්නේ ආගේ හොඳම කාලය තමයි මේ එන්නේ. ඒකෙන් ඔයාලට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන ගන්න කියලා ඔන්න මේ රූපයෙන් ඔයාලට මතක් කරනවා. ඒ වගේම තවත් කියනවා ඔයා හැම තැනකදීම මේන් කැරක්ටර් එකක් බවට පත් වෙනවා කියලා. අනිත් ඇට්‍රැක්ෂන් එක ගන්න. එතකොට ඔයා ප්ලෑන් කරපු වැඩේ ඒ විදිහටම කරන. දෙයක් කරන්න හිටියනම් ඒක ඒ විදිහටම කරන. අන්න ඒ වගේ අර ඇට්‍රැක්ෂන් එකෙන් පිරිච්ච පුද්ගලයෙක් බවට ඔයා පත් වෙනවා කියලා මේ වීඩියෝ එකෙන් ඔයාලට මතක් කරනවා. ඒ වගේම තවදුරටත් ඔයා කියනවා දැනටමත් එහෙම වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම ඔයා ඒ තැනට යමින් ඉන්න පුළුවන් කියලාත් මේකෙන් කියනවා. ඒ වගේම ඔයාට ඒ වගේ ඒන්ජල්ස්ලා කියනවා ඔයා පස්සෙන් පන්න ලෝබඳ යන්න ඕනේ නැහැ. ඒ හැමදේම ඔයාගේ ශක්තිය ඔයා ළඟට ආකර්ෂණය කරනවා. මේකෙන් කියනවා වැඩක් නොකර පැත්තකට වෙලා බලන් ඉඳලා අනේ මට මේ දේ හම්බෙන්න කියන එක නෙමෙයි. ඔයා උත්සාහ කරන තරමටම ඔයාට ඒ දේවල් ලබා ගන්න ලේසි වෙනවා කියන එකයි මේකෙන් ඔයාට කියන්නේ. ඒක හරියට ඔයා පාඩම් නොකර ඉඳලා එක්සෑම් එකක් ලියුවට ඔයාට රිසල්ට් එන්නේ නැහැ. but still ඔයා මහන්සිලා පාඩම් කරත් අනිවාර්යයෙන්ම ඔයාට යුනිවර්සිටි සපෝට් එකත් එක්ක හොඳ රිසල්ට් එකකට යන්න පුළුවන් කියලා අනේද තමයි උදාහරණයක් විදිහට කිව්වේ. ඔයාට මේක ඕනම දෙයකට අදාළ කරගන්න පුළුවන්. ඔයාට ඒ දේවල් ලැබෙන්න සුදුසු තැනක ඉන්නවා කියන එක තමයි මේකෙන් කන්ෆර්ම් කරන්නේ. ඉතින් ඔයා ගොඩක් කාලෙක ඉඳන් සමහර විට ඇට්‍රැක්ට් කරගන්න උත්සාහ කරපු දේවල් ඔයාට ඉතා ළඟදිම ලැබෙයි කියලා මේකෙන් කන්ෆර්ම් කරනවා. ඒ නිසා ආපන් වෙන්න. ඒ වගේම ස්ථීරව ඉන්න විශේෂම දේ තමයි ඔයාව විශ්වාස කරන්න. ඔයාගේ තේරීම දෙවෙනි රූපයේද? එහෙනම් මෙන්න මේක තමයි ඔයාට ආවේ පණිවිඩය. ඔයා තෝරගත්ත මේ රූපය නිරූපණය කරන්නේ පූජනීය පණිවිඩයක්ලු. මෙතනදී කියනවා සාමය නැවත ඉපදීම සහ නව පරිච්ඡේදයක ආරම්භය මෙන්න මේ රූපයෙන් ඔයා තෝරගෙන තියනවා කියලා. ඉතින් ඔයා සුවවීමේ සමයකට ඇතුළු වෙලා ඉන්නවලු. මොනම හරි දෙයක් නිසා හිතර දීමකට ලක් වුණා නම් සමහර මිනිස්සු ඔයාට කියපු දේවල් කරනවා ඕනවට වඩා හිතුවනම් ඔන්න ඔයා ඒකෙන් හීල් වෙන පරිච්ඡේදයකට ඇවිත් ඉන්නවා කියලා කියනවා. ඒ වගේම ඔයාගේ අතීතය තවදුරටත් ඔයා කන්සිඩර් කරන්න ඕන දෙයක් නෙමෙයි කියලා මෙතනදී මෙන්න මේ රූපයෙන් ආට කන්ෆර්ම් කරනවා. එතනින් කියන්නේ ඔයාට කවුරු හරි කියපු නරක දෙයක් නැත්නම් ඔයාට සිද්ධ වෙච්ච නරක දෙයක් මේ හැමදේම අමතක කරලා ඉස්සරහට යන්න කියන එක. ඉතින් තවදුරටත් මේකෙදි කියනවා මෙහිද ආධ්‍යාත්මික දෙයක් තියෙනවා කියලා. ඉතින් ඒක හරියට ආත්මයේ ආයෙත් පිබිදීමක්. අර මං කියවනේ නැවත ඉපදීමක් මේකෙන් කියනවා කියලා. අන්න ඒක තමයි මෙතෙන්දි කියන්නේ. ආත්මයේ පිබිදීමක් වගේ ඔයාට දැනෙනවලු මෙන්න මේ සිද්ධ වෙන දේවල්. ඉතින් ඔයාගේ අරමුණ ගැන ප්‍රශ්න කරන ඔයාගෙම ප්‍රශ්න කරා නම් ඔයාට ඩවුට්ස් තිබ්බා නම් ඉතින් මෙන්න මේ දේවල් ඇයි මම හිතන විදියට සාර්ථක වෙන්නේ නැත්තේ? ඇයි මම ප්ලෑන් කරපු විදියට මේ වැඩේ වෙන්නේ නැත්තේ කියලා ඔයා හිටියානම් ඔයා එහෙම හිතන අය අතර කෙනෙක් නම් ඔයාට කියනවා ඒ දේවල් වලට පිළිතුරු ඔයාට එන්න පටන් අරන් තියනවා කියලා. ඒ කියන්නේ ඇයි මෙහෙම වුනේ නැත්තේ? ඔයාට පෙනේ මොකක්ම හරි හේතුවක් ඔයා කරපු දේ වගේ ප්ලෑන් එකේ පොඩි තැන් ඔයාට පෙනේ. මෙන්න මේ දේවල් හරි ගස්සගත්තාම මගේ ප්ලෑන් එක මේ විදිහට සක්සස් වෙනවා. අන්න ඒ වගේ ඔයාගේ පුංචි දේවල් ඔයාට පේන්න ගන්නවා කියලා මේකෙන් ඔයාට කියනවා. ඒ වගේම හෙමින් මෘදු විදිහට වලාකුළු අතරින් හිරු එළිය වැටෙන්නක් වගේ ආගේ ජීවිතය හරිම හොඳ පැත්තකට ගමන් කරනවා කියලා කියනවා. ෂණිකෙන් නෙමෙයි හිමින් යන ගමන් හරි ලස්සනයි කියලා අපි කියනවානේ. ඉතින් කලබල වෙන්නේ නැතුව හිමින් ඔයාගේ වැඩ ටික ප්ලෑන් කරගෙන ඔයාගේ ප්ලෑන්ස් වල මොන හරි අවුල් තියෙනවා නම් ඒ තැන් හදාගෙන ඉස්සරහට යන්න කියලා මෙන්න මේකෙන් ඔයාට මතක් කරනවා. ඒ වගේම තවදුරටත් ඔයාට කියනවා ආගේ ආත්මයට ඕනේ ඔයා කවුද කියන එක අඳුරගන්න එක කියලා. ඉතින් මෙතනදී ඔයාට කියනවා වෙන්න ඕනේ හැම දෙයක්ම වෙන්න ඕන විදිහට තමයි වෙමින් පවතින්නේ. සමහර විට හොඳ දෙයක් වෙන්න පුළුවන්, නරක දෙයක් වෙන්න පුළුවන්. හොඳ දෙයක් නම් ඒ විදිහටම වෙන්න දෙන්න. නරක දෙයක් නම් අර මං කලින් කිව්වා වගේ ආට පේන පුංචි වැරදි හදාගෙන ඒ දේවල් හොඳ පැත්තට හරව ගන්න පුළුවන් කාලයක් එනවා කියලා තමයි මේකෙන් ඔයාට කියන්නේ. ඒ වගේම තවදුරටත් කියනවා ඔයා ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ. හරියට මම කලින් කිව්වා වගේ සෙමින් මෘදු ලෙස වලාකුළු හරහා හිරු එළිය වැටෙන්නක් වගේ
හිමින් සිද්ධ වෙන දෙයක්නේ. එතකොට ඔයා මේකට ඉක්මන් වෙන්න අවශ්‍ය නැහැ. ප්‍රතිඵල බල කිරීම වෙනුවට ඔයා අර මේක ඕනෙමයි, මේක ඇයි මට හම්බෙන්නේ නැත්තේ කියලා ඒකම හිත හිතින් නැතුව ඒක ගැනම වොරි වෙවි ඉන්නේ නැතුව ඔයා ප්‍රොසෙස් එක විශ්වාස කරන්න කියලා කියනවා. ඒ වගේම ඔයා අවශ්‍ය දේවල් අවශ්‍ය වෙලාවට කරලා ප්ලෑන්ස් මොලවන හරි මං කලින් කිව්වත් වගේ වැරදි තියෙනවා නම් ඒ දේවල් හදාගෙන ඉස්සරහට යනවා ඉගෙන ගනිමින් ඉන්නවා කියලා මේකෙන් කියනවා. ඒ වගේම තවදුරටත් මෙයා කියනවා ඔයාට ආදරයකුත් ඔන්න ඔයාගේ ජීවිතේට ලැබෙනවලු. ඒක හරිම සපෝටිව් ශක්තිමත් එකක් වෙනවා කියලා තමයි කියන්නේ. ඔයා මොකක් හරි ටොක්සික් රිලේෂන්ෂිප් එකක ඉන්නවා නම් ඔන්න ඒ දේවලුත් ඔයාගේ ජීවිතේ යම්කිසි කාලයක් ඇතුළත ඉවත් වෙලා යනවා කියලා කියනවා. ඒ කාලේ මාසයක් වෙන්න පුළුවන්, දෙකක් වෙන්න පුළුවන්. යම්කිසි කාලයක් ඇතුළත ටොක්සික් රිලේෂන්ෂිප් වලින් අයින් වෙලා හොඳ රිලේෂන්ෂිප් වලට යනවා කියලා මෙතෙන්දි කියනවා. ඒ වගේම ඔයාලට මතක් කරනවා ඔය අනිත් අයට දෙන ආදරේ වගේම ඔයා ඔයාටත් ආදරේ කරන්න කියලා. ඒ වගේම ඔයාට මට සොෆ්ට්නස් එක ඔයා ගැන හිතනවා කියලා ඔයාට දැනෙන්න දෙන්න කියලා ඔයාට කියනවා. ඒ වගේම සැබෑ අප්‍රාජාතරයක් ඔයාගේ ජීවිතයට ළඟා වෙනවා කියලා කියනවා. මම කිව්වාට සපෝටිව් පාර්ට්නර් කෙනෙක් ලැබෙනවා කියලා. පාර්ට්නර් කෙනෙක් වෙන්න පුළුවන්, සහකාරියෙක් වෙන්න පුළුවන්, නැත්නම් ඔයාගේ ෆැමිලි එකේ මෙම්බර් කෙනෙක් වෙන්න පුළුවන්. මොන විදිහෙන් හරි ඔයාගේ හිතට ඔයා හිතපු ප්‍රශ්න අමතක වෙලා යන තරම් ඔයාට සපෝට් එකක් දෙන්න පුළුවන් කෙනෙක් ඔයාගේ ජීවිතේට එනවා කියලා මේකෙන් ඔයාට කියනවා. ඒක හරියට ඔයාගේ ආත්මෙම ෆුල් වෙලා වගේ ඔයාට දැනෙන තරම් හරි ලස්සන හැඟීමක් ඔයාට ඒ කෙනා ජීවිතේට ආවට පස්සට දැනෙනවා කියලා මෙතෙන්දි කියනවා. ඒ වගේම තවදුරටත් කියනවා නිශ්ශබ්දතාවය පිළිබඳව ඔයාට යම්කිසි පණිවිඩයක් තියෙනවා කියලා. ඔයාට ළඟදී ඉඳන් ඔයාගේ බුද්ධිය නිකන් හරිම කලබලකාරීලු. ඒක හරියට එක දේවල් නිතරම ඔලුවට එනවා. මේක කරන්න, අර කරන්න, අරකට කරන්න, දැන් මේකත් කරන්න ඕනේ. අර ගොඩක් දේවල් වලින් ඔයාගේ ඔලුව පිටලා තියෙනවලු. ඉතින් එතනින් චුටි බ්‍රේක් එකක් ගන්න කියලා ඔයාට මතක් කරනවා. ඉතින් මේකෙන් ඔයාට විවිධ අංක පේන්න පුළුවන්, ඔයාට ඩ්‍රීම්ස් පේන්න පුළුවන්, ඒ වගේම මොන හරි මියුසික් වලින් මෙන්න මේ දේවල් වලින් ඔයාට ඒ වගේ සයින්ස් එන්න පුළුවන් කියලා මෙන්න මෙතෙන්දි කියනවා. ඒ වගේම ඔයාට නිකන් අර අපි කියන්නේ හිත කතා කරනවා දැනෙනවා කියලා. අන්න ඒ වගේ සයින්ස් වලින් පවා ඔයාට කියන්න පුළුවන් චුට්ටක් මේ දේවල් වලින් ඈත් වෙන්න, චුට්ටක් මේ දේවල් අමතක කරලා පොඩි වෙලාවක් ගත කරන්න. අන්න ඒ වගේ සයින්ස් වලට එන්න පුළුවන් කියලා කියනවා. ඉතින් අර ඔළුව රිලැක්ස් කරගන්න තරමට ඔයාට ගමන හරිම පැහැදිලිව පේනවා කියලා ඔයාට මෙතනදී මතක් කරනවා. ඉතින් මේකෙන් දෙන අවසන් පණිවිඩය තමයි ඔයා සේෆ්, ඔයා ඉන්න තැන හොඳයි. අර ഘോഷාකාරී පණිවිඩය, ഘോഷාකාරී කල්පනාවලින් චුට්ටක් රිලැක්ස් වුණොත් ඔයාට ඔයාගේ පාට හරිම ක්ලියර්ව ටිකට ලස්සනට පෙනෙයි කියලා මෙතෙන්දී ඔයාට මතක් කරනවා. ඒ වගේම ඔයා දැන් ඉන්න තැන ගැනවත් ඩවුට් එකක් තියෙනවා නම් අර මං කිව්වා වගේ පුංචි පැති හදාගෙන ඉස්සරහට යන්න කියලාත් මේකේ මතක් කරනවා. ඒ වගේම තවදුරටත් කියනවා ඔයා මොන විදියෙන් හරි අලුතෙන් මොකක් හරි පටන් ගන්නවා නම් නැත්නම් හරි ඔයාගේ හිතේ තියෙන හැම ප්ලෑන් එකක්ම ලිස්ට් අවුට් කරලා මේ විදිහට මම මේක කරනවා, මේක මෙහෙම කරනවා කියලා ප්ලෑන්ස් ඔයා හදා ගන්නවා නම් ඔයාගේ ගමන් මාර්ගය හරි ලස්සනයි කියලාත් මෙන්න මේකෙන් ඔයාට මතක් කරනවා. එහෙනම් අපේ යුනිවර්සිටි YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේම තවත් රීඩින් එකකින් අපි ළඟදිම හම්බෙමු. හැමෝටම සතුටින් වාසනාවෙන් සාර්ථකත්වයෙන් පිරුණු සුබම සතියක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.